අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔන්න IQ වැඩ්ඩා අද එපිසෝඩ් එකෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තමයි අරගෙනාවේ. අදහන්න යන්නේ මේ ලෝකෙ ඉන්න සත්තු ගැන ප්‍රශ්න 10ක්. අපි ඒ ප්‍රශ්න 10ට යන්න කලින් ගිය සතියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙන් මම ඕගොල්ලොන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා දන්න අය උත්තරේ කමෙන්ට් කරන්න කියලා. අපි මුලින්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා බලලා ඉමු. මෙන්න මේක තමයි මං ඕගොල්ලොන්ගෙන් අහපු ප්‍රශ්නේ. දෙවන ලෝක සංග්‍රාමයේදී වේගවත් ප්‍රහාර එල්ල කිරීමේ ජර්මානු හමුදා උපක්‍රමයේ නම කුමක්ද කියලා. මෙන්න මේ උත්තර 4 ඔයාට ලැබුණා. ඒකෙන් හරි උත්තරේ තමා බිල්ඩ්ස් ග්‍රීක් කියන නම. ඉතින් ඔයා උත්තරේ හරියටම දුන්නු කෙනෙක් නම් ඔයා ලෝක යුද්ධ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඔයා ලෝක යුද්ධ ගැන දැනුම තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න කැමති නම් ඔයාට පුළුවන් ගිය සතියේ එපිසෝඩ් එක බලන්න. හරි, උත්තර දුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි අද දවසේ ප්‍රශ්නවලට යමු වෙමු. ඊට කලින් මම ඔයගෙන් ආදරෙන් ඉල්ලනවා IQ වැඩව subscribe කරලා තියාගන්න. අනිත් අයට බලන්න කැමති නම් share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා. හරි. අද මං අහන්නේ ලෝකේ ජීවත් වෙන සත්තු ගැන ප්‍රශ්න 10ක්. අපි එහෙනම් පටන් ගමු. ප්‍රශ්න අංක 1. මේ අතරින් වේගවත්ම ගොඩබිම් සතා කවුද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 2. වනාන්තරයේ රජු ලෙසින් හඳුන්වනු ලබන්නේ කුමන සතාද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 3. පෘථුවියේ විශාලතම ශීරපායි සත්වයා කවුද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 4. වර්ණවත් පිහාටු සහ අනුකරණ කුසලතාවය සඳහා ප්‍රසිද්ධියට පත් වූ පක්ෂියා කවුද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 5. විශාලතම පෙන්ගුයින් විශේෂය කවුද? උත්තරේ හරිනම් ඔයාට ඒකටත් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 6. මේ අතරින් සැබෑ පියාසර කිරීමේ හැකියාවක් ඇති එකම ශීරපායි සත්වයා කවුද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 7. පැන්ඩාගේ මූලික ආහාරය කුමක්ද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 8. කොමඩෝ මකරා යනු කුමන වර්ගයේ සතෙකුද? උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්නාංක
9. මේ අතරින් වැඩිම ආයු කාලයක් ඇති සත්වයා කවුද? ඔයා උත්තරේ හරියටම දුන්නා නම් ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ලෝකයේ වේගවත්ම කුරුල්ලා කවුද? උත්තරේ හරිනම් ඔයාට ඒකටත් ලකුණු 10ක් හම්බ වෙනවා. හරි. දැන් ඔයා බලන්න අද දවසේ ප්‍රශ්න 10න් ඔයාට කීයකට හරියට උත්තර දෙන්න පුළුවන් වුණාද කියලා. ඒකට ලැබිච්ච ලකුණු ගාන එකතු කරලා ඔයා කීයක් ගත්තද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. අපි එහෙනම් අද දවසේ අමතර ප්‍රශ්නයට යොමු වෙමු. අමතර ප්‍රශ්නය තමයි මේ අතරින් වඩාත්ම බුද්ධිමත් සාගර සත්වයා ලෙස සැලකෙන්නේ කුමන සත්වයාද? ඔයාට මෙන්න මේ උත්තර 4 හම්බ වෙනවා. මේ උත්තර 4 අතරින් හරි උත්තරේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේකට උත්තරේ දැනගන්න කැමති නම් ලබන සතියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔයාට ඒක දැනගන්න පුළුවන්. හරි. එහෙනම් අදට අපි වීඩියෝ එක නවත්තනවා. ඔයාගේ අදහස්, චෝදනා, යෝජනා මේ හැම දෙයක්ම කමෙන්ට් කරන්න. ඒක IQ වැඩට වැදගත් වෙනවා. ඉස්සරහට ඔයාලට වීඩියෝ ගේන්න. හරි. එහෙනම් IQ වැඩ ගිහින් එන්න. ඔයාට සුබ දවසක් වේවා.